පැකේජ් එක ඕපන් කරනකොට මේ වගේ ස්පොන්ජ් කවර් එකක් තියෙනවා නම් මේ පැකේජින් එකේ ඒක ෆේක් එක. එහෙම විස්තරයක් දාලා තියෙනවා මෙන්න මෙතන මේ විස්තරේ ළමයි. ඒ විස්තරේ බෝල්ඩ් ෆොන්ට් එකක් යූස් කරලා නම් පැකේජින් එක ගත්තාම මේ ඔරිජිනල් එකේ බාකෝඩ් එක හරිම highlight. ඒ කියන්නේ ටිකක් ලොකු. Hey ළමයි, welcome and welcome back to my YouTube channel. මම හිතනවා ඔයගොල්ලෝ ගොඩාක් හොඳින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඔන්න අද වීඩියෝ එකේ මම ඔයගොල්ලොත් එක්ක share කරගන්න යන්නේ මෙන්න මේ glycolic acid toning solution එක හරියටම fake එකයි original එකයි කොහොමද හඳුනගන්නේ කියලා. ඇත්තටම ළමයි මේ glycolic acid toning solution එක හරියටම fake එකයි original එකයි කොහොමද හඳුනගන්නේ කියලා මම කලින් වීඩියෝ එකක් කරා. ඒ කියන්නේ මේට අවුරුදු කමාරකට විතර කලින් වීඩියෝ එකක් කරා. ඒකෙදී ගොඩක් අයට ටිකක් අපහැදලි වීමක් වෙලා තිනවා හරියට මේක කොහොමද හොයාගන්නේ කියලා. ඒ වගේම තමයි ඒගොල්ලෝ කියලා තියෙන සමහර අය මම පාවිච්චි කරන්නේ fake එක කියලා. ඉතින් original එක නෙමෙයි කියලා. ඉතින් ඒක නිසා ගොඩක් අයට අපහැදලි ඒ වගේම ගොඩක් අයට නිවැරදි කරන්න ඕන නිසා මම හිතුවා ආයෙමත් අලුත් වීඩියෝ එකක් කරන්න ඕනේ මෙන්න මේ glycolic acid toning solution එක කොහොමද හරියටම original ද fake ද කියලා හොයාගන්නේ කියලා. ඉතින් මේ වතාවේදී මම හිතුවා හරියම පැහැදිලිව වෙනම නිවැරදිව ඕගොල්ලොන්ට මේ details ටික දෙන්න. ඉතින් මම මේ glycolic acid toning solution එක fake එකයි original එකයි කියලා කොහොමද හඳුනගන්නේ වෙනම කියලා හරියටම ක්‍රම 13ක් කියනවා. ඉතින් ළමයි ක්‍රම 13ක්ම තියෙනවා. වීඩියෝ එකත් එක දිගටම ඉන්න ඕගොල්ලෝ glycolic acid එක මේ වෙනකොට පාවිච්චි කරනවා නම් ඒ වගේම ගන්න හිතාගෙන ඉන්නවා නම් කොහොමද හරියටම මේ ක්‍රම 13න් හොයාගන්නේ මේ original එකද fake එකද කියලා. ඉතින් මේ මම කියන ක්‍රම 13 ඇතුලේ ක්‍රම එකකින් හරි ඕගොල්ලෝ ගාව ඒක නැත්තම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගාව තියෙන fake එක. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ගන්න හිතාගෙන ඉන්න තැන ඒ තියෙන ක්‍රම වලින් එකක් හරි ඔයගොල්ලෝ දැක්කොත් එහෙම ඒ තියෙන්නේ fake glycolic acid toning solution එක. ඉතින් ළමයි වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න මේ the ordinary glycolic acid toning solution එක කොහොමද මේ ක්‍රම 13න් fake එකයි original එකයි කියලා හරියට වෙනම හොයාගන්නේ කියලා. මොකද glycolic acid toning solution එක කියන්නේ අද කාලේ ගෑනු ළමයි ගාව තියෙන මොන දෙයක්. මොකද ඒක අපේ මොනේ විතරක් නෙමෙයි ඕනම තැනකට යූස් කරන්න පුළුවන්. මම මේක ගැන ගොඩාක් වීඩියෝස් කරලා තියෙනවා. ගොඩාක් ඔයගොල්ලන්ට කියලා තියෙනවා. මේ the ordinary glycolic acid toning solution එක අපේ hyperpigmentation වලට, pimple scars වලට, ඒ වගේම අනිවෙන skin tone එකට ඊට පස්සේ මොනට විතරක් නෙමෙයි. ඊට පස්සේ olive වල තියෙනවා නම් underarm darkness වලට, දන හිස්, වලමිට වල මේ හැම දෙයකටම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම lips වල darkness එක යවන්නේ හැම දෙයකටම පාවිච්චි කරන්න පුළුවන් හොඳ product එකක්. ඉතින් මේකක් ළඟ තියෙනවා කියන්නේ මං හිතන්නේ සල්ලි අපතේ යන දෙයක් නෙමෙයි. මේක ගත්තාම සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මමත් අද වෙනකොටත් ආසාවෙන් පාවිච්චි කරන එක මම ආයෙමත් ගන්නවා. ඉවර වීගෙන ඉන්නේ මේ බොටල් එක. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහලා බලමු මේ මොනවාද මේ ක්‍රම 13 මේ the ordinary glycolic acid toning solution එක fake එකයි original එකයි වෙනම අඳුනගන්න කියලා. ඉතින් ළමයි මේ ක්‍රම 13 packaging එකේ ඉඳලම බොටල් එකට යනකම් ඔයගොල්ලන්ට fake එක original එකයි කොහොමද හොයාගන්න වෙනම කියලා තමයි මම මේ ක්‍රම 13 ඇතුළත් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට මම කියනකොට ලේසි වෙන්නත් එක්ක මෙතනින් ෆොටෝ එකක් දාන්නම් කොහොමද ඔයගොල්ලෝගේ original එකයි fake එකයි හොයාගන්නේ කියලා. එහෙනම් ඉතින් අපි යමු මොනවද මේ ක්‍රම 13 කියලා බලන්න. මම ළමයි මුලින්ම ඔයගොල්ලන්ට කියන්නම් කොහොමද packaging එකෙන් ඔයගොල්ලෝ බලලා fake එකයි original එකයි කොහොමද වෙන් කරලා හොයාගන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි බොටල් එක මිලදී ගන්නකොට බොටල් එක නෙමෙයිනේ packaging එකනේ අපිට ඉස්සෙල්ලාම බලන්න පුළුවන්. ගෙදර ගෙනල්ලානේ packaging එක open කරලා බොටල් එක අතර ගන්න පුළුවන්. ඒ නිසා මම ඔයගොල්ලෝ මුලින්ම කියන්නම් packaging එක දිහා බලලා කොහොමද ඔයගොල්ලෝ fake එකයි original එකයි හරියටම වෙන් කරලා අඳුරගන්නේ කියලා. පළවෙනි ක්‍රමය තමයි මේ the ordinary බොටල් එකේ packaging එක ගත්තාම ඔයගොල්ලන්ට මම මෙතනින් ෆොටෝ එකක් දාන්නම්. මෙන්න මේ the ordinary කියලා ලියලා තියෙන තැන පොඩි leaflet එකක් තියෙනවා original එකේ. හොඳට බලන්න. ඊට පස්සේ fake එකේ එහෙම leaflet එකක් නැහැ. මේ ordinary කියලා ලියලා තියෙන තැන පොඩි leaflet එකක් තියෙනවා original එකේ. fake එකේ එහෙම leaflet එකක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ ගාව තියෙන packaging එක අරගෙන මේ විදිහේ leaflet එකක් ඔයගොල්ලෝ ගාව තියෙනවද? එහෙම නැත්නම් ඒ ඔයගොල්ලෝ ගාව තියෙන්නේ fake එක. ඒ වගේම තමයි ඔයගොල්ලෝ ගන්න යන්න shop එකේ හරි online හරි බලන්න ඒ original bottle එකේ leaflet එකක් තියෙනවද කියලා මේ the ordinary කියලා ලියලා තියෙන තැන. එහෙම නැත්නම් leaflet එකක් නැත්නම් මේ the ordinary කියලා ලියලා තියෙන තැන ඒක fake එක වෙන්න පුළුවන්. ඉතින් ඕක හරියම ලේසි ළමයි හොයාගන්න. ඔයගොල්ලන්ට තියෙන්නේ leaflet එකක් තියෙනවද මේ the ordinary කියලා තියෙන ලියලා තියෙන තැන බලන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ගාව තියෙන fake එක. ඉතින් ඔන්න ඔය ක්‍රමය තමයි පළවෙනි ක්‍රමයේ අපේ the ordinary glycolic acid toning solution එක fake the original ද කියලා හොයාගන්න එක. හොඳට මතක තියාගන්න මේ the ordinary කියලා ලියලා තියෙන තැන පොඩි leaflet එකක් තියෙන්න ඕනේ original packaging එකේ. fake එකේ එහෙම එකක් එන්නේ නැහැ.
ඊළඟට ළමයි අපේ දෙවෙනි ක්‍රමය මේ ඔරිජිනල් එකයි ෆේක් එකයි කොහොමද මේ ග්ලයිකොලික් ඇසිඩ් ටෝනික් සොලියුෂන් එකේ හොයාගන්නේ කියන එක. ඔයගොල්ලෝ හොඳට බලන්න පැකේජින් එක ගත්තාම මේ ඔරිජිනල් එකේ බාකෝඩ් එක හරිම හයිලයිට්. ඒ කියන්නේ ටිකක් ලොකුවට පේනවා. ඒ වුණාට ෆේක් එකේ බාකෝඩ් එක ගත්තාම හරිම තින් බාකෝඩ් එකක් තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ෆොටෝ එකේ අනුව. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝගේ පැකේජින් එක ඔයගොල්ලෝ ගාව තියෙන මේ බාකෝඩ් එක ටිකක් හයිලයිට් වෙලාද තියෙන්නේ හයිලයිට් පේනවද කියලා. එහෙම නැත්නම් පොඩියට තින් වගේ තියෙනවා නම් බාකෝඩ් එක ඔයගොල්ලෝ ගාව තියෙන්නේ ෆේක් එක. ඉතින් ඔයගොල්ලෝ ගන්න යන තැනත් හොඳට බලන්න පැකේජින් එකේ මේ බාකෝඩ් එක හයිලයිට් වෙලාද තියෙන්නේ කියලා. එහෙම නැත්නම් තින් වෙලාද තියෙන්නේ කියලා. බාකෝඩ් එක හයිලයිට් වෙලා නම් ඒක ඔරිජිනල් ග්ලයිකොලික් ඇසිඩ් ටෝනික් සොලියුෂන් එක. බාකෝඩ් එක තින්ව තියෙනවා නම් ඒක ෆේක් ග්ලයිකොලික් ඇසිඩ් ටෝනික් සොලියුෂන් එක. ඉතින් ළමයි ඔන්න ඕක තමයි the ordinary glycolic acid tonic solution එක fake the original ද කියලා හොයාගන්න අපේ දෙවෙනි ක්‍රමය. ඊට පස්සේ ළමයි the ordinary glycolic acid tonic solution එක fake the original ද කියලා හොයාගන්න අපේ තුන්වෙනි ක්‍රමය තමයි මේ පැකේජින් එක ගත්තාම මෙන්න මේ තියෙන විස්තරේ පැහැදිලි විස්තරයක් තියෙනවා අපිට සඳහන් කරලා original එකේ. හැබැයි fake එක ගත්තාම එහෙම පැහැදිලි විස්තරයක් නැහැ. ඔයගොල්ලෝ හොඳට බලන්න පැහැදිලි විස්තරයක් තියෙනවද ඔයගොල්ලෝ ගාව තියෙන පැකේජින් එකේ කියලා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ගන්න යන එහෙම නැත්නම් විස්තරයක් හරියට සඳහන් කරලා නැත්නම් ඔයගොල්ලෝ ගාව තියෙන්නේ එහෙම නැත්නම් ඔයගොල්ලෝ ගන්න යන්නේ ෆේක් එක. ඉතින් අපේ තුන්වෙනි ක්‍රමය මොකක්ද? පැකේජින් එකේ මේ විස්තරය ගත්තාම මෙන්න මේ ෆොටෝ එකේ තියෙනවා වගේ ඔරිජිනල් එකේ අපිට පැහැදිලි විස්තරයක් ඒගොල්ලෝ දාලා තියෙනවා. හැබැයි ෆේක් එකේ එහෙම පැහැදිලි විස්තරයක් දාලා නැහැ. ඔන්න ඕක තමයි අපේ තුන්වෙනි ක්‍රමය මේ ග්ලයිකොලික් ඇසිඩ් ටෝනික් සොලියුෂන් එක කොහොමද ඔරිජිනල් ද ෆේක් ද කියලා හොයාගන්න. ඊට පස්සේ ළමයි the ordinary glycolic acid tonic solution එක අපේ ෆේක් ද ඔරිජිනල් ද කියලා හොයාගන්න අපේ හතරවෙනි ක්‍රමය. මේක ළමයි මේ පැකේජින් එක ගත්තාම මෙන්න මේ the ordinary කියලා ලියලා තියෙන තැන පොඩි description එකක් දාලා තියෙනවා. අන්න ඒකේ පැහැදිලි විස්තරයක් දාලා තියෙනවා පොඩියට ඔරිජිනල් එකේ. හැබැයි the ordinary කියලා තියෙන තැන ඒ විස්තරේ ෆේක් එකේ පැහැදිලිව දාලා නැහැ. ඔන්න ඕක තමයි අපි හතරවෙනි ක්‍රමය කොහොමද ෆේක් එකයි ඔරිජිනල් එකයි හරියටම හොයාගන්නේ. මෙන්න මේ විස්තරේ පල්ලෙහා තියෙන the ordinary ගාව කියලා ලියලා තියෙන තැන විස්තරේ පොඩ්ඩක් පිළිවෙලට ලස්සනට පැහැදිලිව තියෙනවා ඔරිජිනල් එකේ පැහැදිලි විස්තරයක් දාලා. හැබැයි ෆේක් එකේ එහෙම විස්තරයක් දාලා නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔන්න ඕක තමයි අපි හතරවෙනි ක්‍රමය හරියටම හොයාගන්න. මොකද්ද? මේ ordinary කියලා ඉලා තියෙන තැනේ හරියට description එක හරියට පිළිවෙලට පැහැදිලිව තියෙනවා. හැබැයි fake එකේ එහෙම නැහැ. ඉතින් ඔයගොල්ලෝ ගාව තියෙන bottle එකේ packaging එකේ හරිය ඔයගොල්ලෝ ගන්න යන තැන හරිය packaging එකේ හරියට බලන්න මේ ordinary ගාව තියෙන විස්තරේ පැහැදිලිව තියෙනවද විස්තරයක් දාලා තියෙනවද එහෙම නැත්නම් ඔයගොල්ලෝ ගාව එහෙම විස්තරයක් දකින්න නැත්නම් එහෙමනම් ඔයගොල්ලෝ ගාව තියෙන fake එක හරිය ඔයගොල්ලෝ ගන්න යන්නේ fake එක වෙන්න පුළුවන්. ඉතින් ළමයි ඔන්න ඔය විදිහට තමයි අපේ packaging එක දිහා බලලා the ordinary glycolic acid tonic solution එකේ මේ fake එක original එකයි කොහොමද හොයාගන්නේ කියලා තීරණය කරන්න. ඉතින් මම කියපු මේ කරුණු හතර ඔයගොල්ලෝ බලන්න හොඳටම පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි මේකෙන් එකක් හරි තිබ්බොත් එහෙම අනිවාර්යයෙන් මේකේ තියෙන්නේ ෆේක් එක. ඒ නිසා හොඳට බලන්න පැකේජින් එකේ ඔයගොල්ලෝ ගන්න යනකොට මේ කරුණු හතර තියෙනවද කියලා. අපි දැන් බලමු පැකේජින් එක ඕපන් කරාට පස්සේ ඕපන් කරන වෙලේ ඉඳලා බොටල් එකෙන් කොහොමද අපි ෆේක් එකයි ඔරිජිනල් එකයි කොහොමද වෙන වෙනම හොයාගන්නේ කියලා. ඉතින් ළමයි අපේ පස්වෙනි ක්‍රමය තමයි මේ ඔරිජිනල් එකයි ෆේක් එකයි කොහොමද හොයාගන්නේ කියලා මේ ග්ලයිකොලික් ඇසිඩ් ටෝනික් සොලියුෂන් එකේ ඕගොල්ලෝ මේ පැකේජ් එක ඕපන් කරනකොට මේ වගේ ස්පොන්ජ් කවර් එකක් තියෙනවා නම් මේ පැකේජින් එකේ ඒක ෆේක් එක. එහෙම ස්පොන්ජ් කවර් එකක් නැතුව එනවා නම් තමයි ඒක ඔරිජිනල් එක. කොහෙත්ම මේ වගේ ස්පොන්ජ් කවර් එකක් එන්නේ නැහැ ඔරිජිනල් එකට. ඉතින් ඕගොල්ලෝ ඕපන් කරනකොටම ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන් මේ ෆේක් එකයි ඔරිජිනල් එකයි කොහොමද කියලා ලේසියෙන්ම මෙන්න මේ වගේ ෆේක් එකේ ස්පොන්ජ් කවර් එකක් එනවා. හැබැයි ඔරිජිනල් එකේ එහෙම ස්පොන්ජ් කවර් එකක් එන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ හොඳට බලන්න මතක් කරලා ඔයගොල්ලෝ ඕපන් කරනකොට දැනටමත් යූස් කරනවා නම් මේ වගේ පොඩි ස්පොන්ජ් කවර් එකක් තිබ්බද කියලා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දැන් ගන්න යන තැන බලන්නත් පුළුවන් ඔයගොල්ලන්ට. අරගෙන ආවට පස්සේ මේ වගේ ස්පොන්ජ් කවර් එකක් තියෙනවද කියලා. එහෙම ස්පොන්ජ් කවර් එකක් තියෙනවා නම් ඒක ෆේක් එක ළමයි. ස්පොන්ජ් කවර් එකක් නැතුව ඔයගොල්ලෝ ඕපන් කරද්දිම බොටල් එක පේන්න තියෙනවා නම් ඒක ඔරිජිනල් එක. ඉතින් ඕක තමයි අපි පස්වෙනි ක්‍රමය කොහොමද මේකේ ෆේක් එක ඔරිජිනල් එකයි හොයාගන්නේ කියලා. ඊට පස්සේ ළමයි the ordinary glycolic acid tonic solution එක fake the original ද කියලා හොයාගන්න අපි 6 වෙනි ක්‍රමය තමයි මම දැන් කියන්න යන්නේ. ඒකට ළමයි ඔයගොල්ලෝ මේ බොටල් එකේ මෙන්න මේ කවර් එක ගැන චුට්ටක් බලන්න. මේක ළමයි හරිම transparent පැහැදිලි කවර් එකක් නම් තියෙන්නේ. කියන්නේ හොඳ transparent කවර් එකක් නම් තියෙන්නේ. ඒක ඔරිජිනල් එක. හැබැයි හරිම thick plastic කවර් එකක් නම් මේ thick තියෙන්නේ. ඒක fake එක. ඉතින් ඒක නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් බොටල් එක අතට අරගෙනම තමයි බලන්න ඕනේ. ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් දැන් බලන්න හරිම ලේසි. මේක thick plastic එකක් නම් තියෙන්නේ ළමයි.
ඒක ෆේක් එක. ට්‍රාන්ස්පරන්ට් ඒ වගේම කියන්නේ හොඳ පිළිවෙලට තියෙන කව එකක් නම් තියෙන්නේ ඒක ඔරිජිනල් එක. ඉතින් ඔයගොල්ලෝ අරගෙන බලන්න කොහොමද කියලා මම මෙතනින් ෆොටෝස් දාන්නම්. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේකේ හරිම තික් එකක් නම් ප්ලාස්ටික් එකක් නම් තියෙන්නේ ඒක ෆේක් එක වෙන්න පුළුවන්. ඉතින් ඕක තමයි අපේ 6 වෙනි ක්‍රමය කොහොමද මේ ග්ලයිකොලික් ඇසිටෝනිය සොලියුෂන් එක ෆේක් එකද ඔරිජිනල් එකද හොයාගන්න. ඊළඟට ළමයි අපි ෆේක් එකද ඔරිජිනල්ද කියලා මේ ග්ලයිකොලික් ඇසිටෝනිය සොලියුෂන් එක හොයාගන්න 7 වෙනි ක්‍රමය තමයි මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ. ඒකට ළමයි මේ බොටල් එක අරගෙන ද ඕඩිනරි කියලා ලියලා තියෙන තැන ෆෝමැට් දෙකක් යූස් කරලා ඒගොල්ලෝ විස්තරේ දාලා තියෙනවද කියලා බලන්න. එහෙම තියෙනවා නම් ඒක ඔරිජිනල් එක. එහෙම විස්තරයක් දාලා නැහැ නම් ඕගොල්ලෝ ගාව තියෙන්නේ ෆේක් එක වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ බොටල් එක අරගෙන හොඳට බලන්න. මේ ද ඕඩිනරි කියලා ලියලා තියෙන තැන ෆෝමැට් දෙකක් යූස් කරලා ඒගොල්ලෝ විස්තර කරලා තියෙනවද මේ ග්ලයිකොලික් ඇසිටෝනිය සොලියුෂන් එක කියලා ලියලා තියෙන තැන. එහෙම නැත්නම් ඔයා ගාව තියෙන්නේ ෆේක් එක. ඉතින් එහෙම තියෙනවා නම් ඒක ඔරිජිනල්. එහෙම නැත්නම් ඒක ෆේක් එක. ඒක තමයි අපේ 7 වෙනි ක්‍රමය කොහොමද මේකේ ෆේක් එකයි ඔරිජිනල් එකයි කියලා හරියටම හොයාගන්න. ඊළඟට ළමයි අපේ 8 වෙනි ක්‍රමය කොහොමද මේකේ ෆේක් එකයි ඔරිජිනල් එකයි හොයාගන්නේ කියන එක. ඒක ළමයි මේ බොටල් එක අරගෙන ඒකේ මේ අයිනේ පැහැදිලි විස්තරයක් දාලා තියෙනවා. මෙන්න මෙතන මේ විස්තරේ ළමයි ඒ විස්තරේ බෝල්ඩ් ෆොන්ට් එකක් යූස් කරලා නම් දාලා තියෙන්නේ ඒක ඔරිජිනල් එක. ඒ වුණාට මේකේ ෆේක් එක ගත්තාම හරිම රෙගියුලර් ෆොන්ට් එකක් තමයි තියෙන්නේ. ඒ වගේ විස්තරය හරියට දාලත් නැහැ. ඒ වගේ එකක් තියෙනවා නම් ඒක ෆේක්. ඉතින් ඔයගොල්ලෝ ගාව තියෙන ඔරිජිනල්ද ෆේක්ද කියලා බලාගන්න මේ ග්ලයිකොලික් ඇසිටෝනිය සොලියුෂන් එක අරගෙන බලන්න මේ දාලා තියෙන අයිනේ පැහැදිලි විස්තරේ මේ බොටල් එකේ තියෙන මේ වර්ඩ්ස් ටික බෝල්ඩ් ෆොන්ට් එකක්ද තියෙන්නේ. එහෙම නැත්නම් රෙගියුලර් ෆෝමැට් එකක්ද තියෙන්නේ කියලා හොඳට බලන්න. මොකද ඔරිජිනල් එකේ බෝල්ඩ් ෆොන්ට් එකක් තියෙන්නේ. රෙගියුලර් එකක් තමයි බෝල්ඩ් නෙමෙයි තියෙන්නේ. රෙගියුලර් ෆොන්ට් එකක් තමයි මෙන්න මේ ෆේක් එකේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ අරගෙන බලන්න ඔයගොල්ලෝ ගාව තියෙන මේ බොටල් එකේ හරියටම මොකද්ද තියෙන්නේ කියලා. මම හිතනවා ඔයගොල්ලොන්ට තේරෙන්නේ නැති කියලා. මේ විස්තරේ දාලා තියෙන එක තමයි මම කියන්නේ. විස්තරේ මේ අකුරු දාලා තියෙන ෆොන්ට් එක ඇවිල්ලා බෝල්ඩ් ඔරිජිනල් එකේ රෙගියුලර් බෝල්ඩ් ෆොන්ට් එකක් තමයි මේකේ ෆේක් එකේ තියෙන. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒකිනුත් මේකේ ඔරිජිනල් එකයි ෆේක් එකයි හරියටම හොයාගන්න. ඊළඟ ක්‍රමය ළමයි හරියම ලේසි. මේ බොටල් එක ගත්තාම ඔයගොල්ලෝ මෙන්න මේ ordinary glycolic acid සොලියුෂන් එක මේ පිටිපස්සේ ගත්තාම අර 12 months කියලා එක්ස්පයර් ඩේට් එක තියෙන අන්න එතන පොඩි ලීෆ්ලට් එකක් තියෙනවද කියලා බලන්න. ඔරිජිනල් එකේ ලීෆ්ලට් එකක් තියෙනවා. හැබැයි ෆේක් එකේ එහෙම ලීෆ්ලට් එකක් හොයාගන්න නැහැ. ඉතින් ඔයගොල්ලෝ මේ බොටල් එකේ පිටිපස්සේ අරගෙන බලපුවාම එක්ස්පයර් ඩේට් එක ඊට පස්සේ නම ඒ ටික දාලා තියෙන තැන පොඩි ලීෆ්ලට් එකක් තියෙන්න ඕනේ. අර 12 months කියලා එතන රවුන්ඩ් කරලා තියෙන අන්න එතන ලීෆ්ලට් එකක් නැත්නම් ඒක ෆේක් එක. ඉතින් ඔයගොල්ලෝ ගාව තියෙන බොටල් එක අරගෙන බලන්න මෙහෙම ලීෆ්ලට් එකක් තියෙනවද එහෙම නැද්ද කියලා. එහෙම තියෙනවා නම් ඒක ඔරිජිනල්. එහෙම නැත්නම් ඒක ෆේක්. හරිම ලේසි මේක හොයාගන්න ළමයි. ඔයගොල්ලන්ට බලන්න තියෙන බොටල් එක විතරයි. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ ගන්න යන තැන සහ ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් ලේසි දැන් හොයාගන්න. මේ ඔරිජිනල් එකේ ලීෆ්ලට් එකක් තියෙනවා මෙන්න මේ විදිහට පිටිපස්සේ. හැබැයි ෆේක් එකේ නෑ. මොකද ලීෆ්ලට් එකක් තියෙන ඔරිජිනල් එකේ. හැබැයි ෆේක් එකේ ලීෆ්ලට් එකක් නෑ. හරිම ලේසි ළමයි මේක ෆේක් එකයි ඔරිජිනල් එකයි වෙන් කරගන්න. ඉතින් ඕක තමයි අපේ 10 වෙනි ක්‍රමය කොහොමද ඔරිජිනල්ද ෆේක්ද කියලා මේ ග්ලයිකොලික් ඇසිටෝනිය සොලියුෂන් එක හොයාගන්න. ඊළඟට ළමයි මම දැන් කියන්න යන මේ ක්‍රමය හරිම ඉම්පෝටන්ට් ළමයි. ඔයගොල්ලෝගේ බොටල් එක අරගෙන බලන්න මේ කවර් එක මෙන්න මෙතන ෆොටෝ එකක් දාන්නම් මම වීඩියෝ එකකුත් දාන්නම් ඔයගොල්ලන්ට ඕනේ නම්. මෙන්න මේ ස්ටික් එක ගලවලා ඩීටේල්ස් තව තියෙනවා. ඒක බලන්න පුළුවන් නම් ඒක ඔරිජිනල්. හැබැයි මේගොල්ලෝ ස්ටික් එක ගලවනකොට එහෙම ඩීටේල්ස් ටිකක් පේන්න තව කොලයක් නැත්තම් ඒක ෆේක්. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ ගාව තියෙන ග්ලයිකොලික් ඇසිටෝනිය සොලියුෂන් එක අරගෙන මේ ස්ටික් එක ගලවන්න පුළුවන්ද කියලා. මේ ස්ටික් එක ගලවන්න පුළුවන් නම් ගලවලා බලපුවාම තව ස්ටික් එකක් දාලා විස්තර කරලා තියෙනවා නම් ඒක ඔරිජිනල්. එහෙම ස්ටික් එකක් නැත්නම් මේ පළවෙනි ස්ටික් එක විතරක් නම් තියෙන්නේ ඒක ෆේක්. ඔයගොල්ලෝ හොඳට බලන්න ඔයගොල්ලෝ ගාව තියෙන එක දැම්ම ගිහලා මේ ස්ටික් එක ගලවලා ඔයගොල්ලොන්ට ඒක ස්ටික් එකක් දැක ගන්න පුළුවන් වුණොත් තව එකක් යටින් බොටල් එකේ ඒක ඔරිජිනල්. ස්ටික් එකක් එහෙම නැත්නම් ගලවනකොට නිකන් බොටල් එකම පේනවා නම් ඒක ෆේක්. හරිම ලේසි මේක හොයාගන්න. ගොඩක් අය මේකෙන් තමයි the ordinary glycolic acid solution එක ෆේක්ද ඔරිජිනල්ද කියලා හොයාගන්න. ඒකේ ෆේක් එකේ මං හිතන්නේ එහෙම තමයි. ෆේක් එකේ මෙහෙම ස්ටික් එක ගලවනකොට එහෙම ස්ටික් එකක් නැහැ. හැබැයි ඔරිජිනල් එකේ ස්ටික් දෙකක් එක විස්තර කරලා මේ ග්ලයිකොලික් ඇසිඩ් විස්තර කරලා තව ස්ටික් එකක් තියෙනවා. ඉතින් ඒක තමයි අපේ මේ ක්‍රමය කොහොමද මේ ග්ලයිකොලික් ඇසිඩ් ටෝනික් සොලියුෂන් එක ෆේක් ද ඔරිජිනල්ද කියලා හොයාගන්න. ඊළඟට ළමයි මේ ද ඔරිජිනල් ග්ලයිකොලික් ඇසිඩ් ටෝනික් සොලියුෂන් එක කොහොමද ෆේක් ද ඔරිජිනල්ද කියලා හොයාගන්නේ. මේක කලර් එකෙන් මම ඔයගොල්ලන්ට ෆොටෝස් දාන්නම් මෙතනින්. මේ ෆේක් එකේ කලර් එක ගත්තාම ටෝනර් එකේ හරිම ඩල් නිකන් අර කළු වෙච්ච නිකන් අලු
පාටට නිකන් ග්‍රේ කලර් වෙච්ච වගේ කලර් එකක් තමයි තියෙන්නේ. හරිම ඩල් කලර් එකක්. හැබැයි ඔරිජිනල් එක ගත්තාම හරිම බ්‍රයිට් ගොඩාක් yellow නෙමෙයි. හැබැයි නිකන් අර ගොඩාක් orange නෙමෙයි. හරිම බ්‍රයිට් කලර් එකක් තමයි ඒකේ තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒ දෙක වෙනම අඳුර ගන්න පුළුවන් ඇති කියලා මම හිතනවා මේ ෆොටෝස් වලින්. ඉතින් ෆේක් එක ගත්තාම හරිම ඩල් කලර් එකක් තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ ඔරිජිනල් එක ගත්තම හරිම බ්‍රයිට් කලර් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඕකෙනොත් ඕගොල්ලොන්ට ෆේක් එකයි ඔරිජිනල් එකයි මම හිතනවා වෙන වෙනම ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ ළමයි තවත් ක්‍රමයක් මේකේ ෆේක් එකයි ඔරිජිනල් එකයි කොහොමද හොයාගන්නේ කියලා ඕගොල්ලොන්ට මම මෙතනින් දාන්නම් ෆොටෝ එකක්. මේක ඕගොල්ලොන්ට මෙහෙම ඇප්ලයි කරනකොට පොඩි බබල්ස් එනවා නම් ඒක ෆේක්. ඕගොල්ලෝ ගාව තියෙන්නේ ෆේක් ටෝනර් එක. හැබැයි ඕගොල්ලෝ ඇප්ලයි කරනකොට එහෙම බබල්ස් නෑ. හරිම ස්මූත් ටෙක්ස්චර් එකකින් ටෝනර් එකක් නිකන් අර වෙන අනිත් ටෝනර් වගේ පාවිච්චි කරනකොට ඒක ඔයගොල්ලොන්ට කොටන් පෑඩ් එකට දානකොට හරි අතට දානකොට හරි ඒක තේරෙනවනේ. ඒ ටෙක්ස්චර්ස් එක හරිම ස්මූත් නම් ඔයගොල්ලෝ ගාව තියෙන්නේ ඔරිජිනල් එක. ඔයගොල්ලෝ හොඳට බලන්න ඔයගොල්ලෝ ග්ලයිකොලික් ඇසිඩ් ටෝනර් සොලියුෂන් එක කොටන් පෑඩ් එකට හරි ඔයගොල්ලෝගේ අතට හරි දානකොට බබල්ස් එනවා නම් ඒක ෆේක් ග්ලයිකොලික් ඇසිඩ් ටෝනර් සොලියුෂන් එක. ඊට පස්සේ ඒකේ ෆේක් එක ඒ විදිහට තමයි අඳුරගන්න. ඊට පස්සේ ඔරිජිනල් එකේ ළමයි කිසිම බබල්ස් එන්නේ නැහැ. හරිම ස්මූත් ටෙක්ස්චර්ස් එකක්. හරිය නිකන් අනිත් ටෝනර්ස් පාවිච්චි කරනවා වගේ හැම එකක් තියෙනවා නම් ඒක ඔරිජිනල් එකක්. ඉතින් ඕගොල්ලොන්ට ඒක පාවිච්චි කරනකොට තමයි බලා ගන්න පුළුවන්. දැන්ම ගේම් බලන්න ඩෝනර් ග්ලයිකොලික් ඇසිඩ් ටෝනර් සොලියුෂන් එක ඕගොල්ලෝ කොටන් පෑඩ් එකට දානකොට බබල්ස් එනවද කියලා. එහෙමනම් ඒක ෆේක්. බබල්ස් එන්නේ නැත්නම් ඒක ඔරිජිනල්. ඒකත් තව විදිහක් ඕගොල්ලොන්ට කොහොමද ග්ලයිකොලික් ඇසිඩ් ටෝනර් සොලියුෂන් එක ෆේක්ද ඔරිජිනල්ද කියලා හොයාගන්න. ඊළඟ ළමයි ඩෝනර් ග්ලයිකොලික් ඇසිඩ් ටෝනර් සොලියුෂන් එක ෆේක්ද ඔරිජිනල්ද කියලා හොයාගන්න අපි අවසාන ක්‍රමය. මේක තමයි 13 වෙනි ක්‍රමය. ක්‍රම 14ම ඉවරයි. මේකේ ළමයි ඕගොල්ලෝ ග්ලයිකොලික් ඇසිඩ් ටෝනර් සොලියුෂන් එක පාවිච්චි කරනකොට හරිම සැර සුවඳක් එනවා නම් ඕගොල්ලෝ ගාව තියෙන ෆේක් එක. එහෙම නැතුව හරිම කාම් ඒ වගේම මෙච්චර සැර සුවඳක් නැති එකක් නම් ඒක ඔරිජිනල්. ඉතින් ඕගොල්ලෝ හොඳට බලන්න. ඕගොල්ලෝ ඒක පාවිච්චි කරනකොට අර දරා ගන්න බැරි ගොඩාක් ලොකු සැර සුවඳක් එනවා නම් ඒ වගේම ස්කින් එකට ඇප්ලයි කරනකොට නිකම්ම පිච්චිලා වගේ යනවා නම් ඒක ඕගොල්ලෝ ගාව තියෙන ෆේක් එක. මොන හරි කොහේවත් නැති ඉන්ග්‍රීඩියන්ට් දාලා හදපු ෆේක් ඔරිජිනල් ෆේක් ඩෝනර් ග්ලයිකොලික් ඇසිඩ් ටෝනර් සොලියුෂන් එක තමයි ඕගොල්ලෝ ගාව තියෙන්නේ. එහෙම නැතුව අර සැර සුවඳක් නැති හරිම කාම් සුවඳක් තියෙන ඇප්ලයි කරනකොට එහෙම සැර ගතියක් නැති ස්කින් එකට ඒක නම් ඕගොල්ලෝ ගාව තියෙන ඔරිජිනල් එක. ඉතින් ඒක තමයි අපේ 13 වෙනි සහ අවසානම ක්‍රමය. ඕගොල්ලන්ට කොහොමද මේ ග්ලයිකොලික් ඇසිඩ් ටෝනර් සොලියුෂන් එක ෆේක්ද ඔරිජිනල්ද කියලා හොයාගන්න. ඉතින් ළමයි මම හිතනවා මම කියපු ක්‍රම 13 ඕගොල්ලන්ට පැහැදිලිව තේරෙන්න ඇති කියලා මට තේරෙන විදිහට මම ඕගොල්ලන්ට පැහැදිලි කරා. ඉතින් මෙහෙම තමයි ග්ලයිකොලික් ඇසිඩ් ටෝනර් සොලියුෂන් එක ෆේක්ද ඔරිජිනල්ද කියලා හොයාගන්න. මුලින් මම කිව්වේ පැකේජින් එකෙන් කොහොමද ෆේක්ද ඔරිජිනල්ද කියලා හොයාගන්න එක. ඊට පස්සේ මම කිව්වා බොටල් එක ඕපන් කරාට පස්සේ බොටල් එකේ තියෙන විස්තරات එක්ක බොටල් එකේ තියෙන යම් වෙනස්කම් එක කොහොමද ඔරිජිනල්ද ෆේක්ද කියලා හොයාගන්න. ඊට පස්සේ ටෙක්ස්චර් එකෙන් කොහොමද සුවඳින් කලර් එකෙන් ඒ වගේම ඇප්ලයි කරනකොට ওই බබල්ස් එන ඒවා ඒ වගේ දේවල් වලින් කොහොමද ෆේක් එකයි ඔරිජිනල් එකයි කියලා හොයාගන්න කියන එක. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලිව තේරෙන්නේ නැති කොහොමද මේකේ ඔරිජිනල් එකයි ෆේක් එකයි හොයාගන්නේ කියලා. ඉතින් කාට හරිම කලින් වීඩියෝ එකෙන් තේරුම් නැත්නම් සහ යම් මිස්ටේක් වෙලා නම් ඒ එක පොඩි අපහැදිලි තත්වයක ඉන්නවා නම් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් ඩෝනර් ග්ලයිකොලික් ඇසිඩ් ටෝනර් සොලියුෂන් එක කොහොමද ෆේක් එකයි ඔරිජිනල් එකයි නිවැරදිව හඳුනගන්නේ කියලා. ඉතින් කවුරු හරි කෙනෙක් හිටියනම් මං ගාව තියෙන්නේ ෆේක් එකද කියලා හිත මං හිතනවා දැන් ඔයගොල්ලන්ට ඔයගොල්ලොන්ගේ මේ මතේ නැති කරගන්න පුළුවන් ෆේක් එකද ඔරිජිනල් එකද කියලා හොයාගන්න පුළුවන්. සහ යම් කෙනෙක් හිටියනම් ඩෝනර් ග්ලයිකොලික් ඇසිඩ් ටෝනර් සොලියුෂන් එක මිලදී ගන්න සහ කොහොමද මේකේ පැකේජින් එක දිහා බලලා ස්පෙෂලිම අපිට ඕපන් කරන්න බෑනේ මිලදී ගන්නකොට. ඒකෙදි පැකේජින් එකකින් කොහොමද ඔරිජිනල්ද ෆේක්ද කියලා හොයාගන්න කියලා. ඉතින් මම හිතනවා දැන් ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් එන්න ඇති. මං හිතනවා එහෙම කෙනෙක් හිටියනම් දැන් ඒගොල්ලන්ට පොඩ්ඩක් ෂේප් එකේ ඩෝනර් ග්ලයිකොලික් ඇසිඩ් ටෝනර් සොලියුෂන් එක ෆේක් එකද ඔරිජිනල් එකද කියලා අඳුර ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ළමයි ඒකත් එක්ක අදට වීඩියෝ එක ඉවර කරන්න යන්නේ. ආයෙමත් ඉක්මනටම අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම ඔයගොල්ලෝට එනවා කියලා බලාපොරොත්තුවත් ඇතිව. එහෙනම් ඉතින් මම එනකන් සතුටින් ඉනවලා පරිස්සමෙන් ඉන්න ළමයි ආයෙමත් ඉක්මනටම ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. see you. bye.